ක්‍රිකට් එකේ නාලිකා නරඹන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපගේ නාලිකාවට. දිනෙන් දින වැඩි වෙන ක්‍රිකට් උණුහුමේ එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තුන්වන 2020 තරඟයේ අද රාත්‍රී 4ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 2020 තරඟාවලිය මේ වෙනකොටත් එංගලන්ත කණ්ඩායම ජයගෙන හමාරයි. තරඟාවලියේ පැවැත්වූ තරඟ දෙකම ජය ගන්න එංගලන්ත කණ්ඩායම සමත් වුණා. 2020 තරඟාවලිය විතරක් නොව පෙර පැවැත් වූ එක්දින තරඟාවලියද එංගලන්තයේ ජයග්‍රහණය කරා. එංගලන්ත කණ්ඩායම මේ පාරණ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදා අමතක නොවන තරඟ පරාජයක් ලබා දුන්නා. අද පවත්වන තරඟයවත් ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජාමේ බේර ගනිවිද යන්න තමයි ප්‍රේක්ෂකයන්ට තියෙන එකම බලාපොරොත්තුව. අද තරඟේ බොහෝ වෙනස්කම් රැසක් සිදු වී ඇත. වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග අද තරඟයේ ක්‍රීඩා නොකරයි. ඒ සඳහා බොහෝ විට අද තරඟයේ ඔහුගේ තැන් දුෂ්මන්ත චමීරට හෝ අසිත ප්‍රනාන්දුට හිමි වේ. ඉතින් අද තරඟයේ කුමක් වේවිද කියා අපි බලාගෙනමු. අද තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ජාමේ බේර ගනීවිද නැතහොත් අදත් සුපුරුදු පරිදි තරඟයේ පරාජය වී ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට කැල්ලක් එකතු කරාවිද? ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ක්‍රිකට් පිටේ සවිස්තරාත්මක තොරතුරු එසනින් දැන ගැනීමට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.